ඉරාන ඇමරිකා ගැටුම හමුවේ රුසියාව සාමසාධක භූමිකාවක නිරත වෙයි. ඇමරිකාව සහ ඊස්ට්‍රයිලය ඉරානයට එරහෙවසිය ප්‍රහාරයන් අකණ්ඩව සිදු කරමින් සිටින පසුබිමක රුසියානු ජනාධිපති වලැඩ්මීර් පුටින් ජාත්‍යන්තර සාමසාධකයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන බව BBC පුවත් සේවය වාර්තා කරයි. පසුගිය සතිය කාලය තුළ පමණක් රුසියානු සහ ඉරාණ ජනාධිපතිවරුන් දෙවතාවක් දුරකතනයෙන් සම්බන්ධ වී සාකච්ඡා පවත්ව ඇති අතර මේ රුසියාවේ නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක සලකුණක් ලෙසද විචාරකයෝ පෙන්වා දෙන බව එම පුවත් සේවය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් පුරින්ගේ මෙම සාමසාධක භූමිකාව ජාත්‍යන්තර හමුවේ සහවුරු කිරීමේ තරම් පහසු කටයුත්තක් වී නොමැත. මන්දවුන් 2022 වසරේදී ස්වාධීන සොයරී රාජ්‍යයක් වූ යුක්්‍රේණය වෙත පූර්ණ පරිමාණ ආක්‍රමණයක් එල්ල කිරීමට නියෝග ලබා දුන්නේත ව්ලැඩ්මීර් පුටින්ම විසින්ම වන බැවිනි. එම ආක්‍රමණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥක්තිය උල්ලංඝනය කිරීමක් ලෙස එමකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හෙලා දකින ලදී.